අද අප මෙම වීඩියෝ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දියවැඩියාව සඳහා යොදා ගන්නා ඖෂධ කාණ්ඩ පිළිබඳව. ඉතින් අපි දන්නවා විවිධ ආකාරයට ක්‍රියා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් දියවැඩියාව සඳහා යොදා ගන්නවා. ඒ වගේම මිලියන ගණනක් රෝගීන් දියවැඩියාවෙන් පීඩා වෙනවා. ඉතින් ඔබ ලබා ගන්න ඖෂධ පිළිබඳව ඔබ දැනුවත් නම් ඔබට දියවැඩියාවෙන් පාලනයට මේ ඉතාමත්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි දන්නවා දියවැඩියාව type 1 සහ type 2 විදිහට වෙන් කරගන්න පුළුවන්. type 1 දියවැඩියාව සඳහා එකම ඖෂධ ඉන්සුලින්. අපි මුලින්ම කතා කරමු type 2 වර්ගයේ දියවැඩියාව පාලනය සඳහා යොදා ගන්නා ඖෂධ මොනවද කියලා. මුලින්ම බිගුනයිට්ස් කාණ්ඩේ මෙට්ෆෝමින් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙට්ෆෝමින් කියන්නේ දීර්ඝ කාලයක් දශක ගණනාවක් තිස්සේ දියවැඩියාව පාලනයට ඉතාමත්ම කාර්යක්ෂම යොදාගත් ඖෂධයක්. ඒ වගේම මිල අඩු ඉතාමත්ම හොඳ ඖෂධයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙට්ෆෝමින් වලින් මොකද කරන්නේ? මෙට්ෆෝමින් අක්මාවදී ක්‍රියා කරලා සීනි නිෂ්පාදනය අඩු කරනවා. එමගින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. ඒ වගේම මසල්ස් වල ඉන්සුලින් සෙන්සිටිවිටි එක වැඩි කිරීම තුලනුත් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරන්න මෙට්ෆෝමින් දායක වෙනවා. ඉතින් මේ මෙට්ෆෝමින් වල තියෙන වැදගත්කම තමයි මෙට්ෆෝමින් මගින් ඉන්සුලින් නිෂ්පාදනය වැඩි කරන්න හරි ඉන්සුලින් නිෂ්පාදන උත්තේජනය හරි කරන්න එම නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වැඩිය පහත් වැඩිම ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මෙට්ෆෝමින් මගින් බර අඩු කිරීමේ සිදු කරන බව සමහරලාට අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් ප්‍රධානම අතුරු ආබාධ ආමාශය ආශ්‍රිතව ඇති වෙනවා. වමනයට එනවා වගේ දැනීම වමනේ යාම. ඒ හින්දා මේ මෙට්ෆෝමින් සාමාන්‍යයෙන් අඩු ඩෝස් එකකින් පටන් අරගෙන ඩෝස් එක වැඩි කරගෙන යන විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මෙට්ෆෝමින් අපිට හඳුනා ගන්න පුළුවන් මිල අඩු විශාල කාලයක් සිටේ භාවිතාන ඉෆෙක්ටිව් හොඳ ඩ්‍රග් එකක් විදිහට. ඉතින් අපි දන්නවා මේ මෙට්ෆෝමින් වලින් සමහරලාට මේ අක්මාවේ ක්‍රියා කරන මෙට්ෆෝමින් වලින් දියවැඩියාව පාලනය කරගන්න බැරි වුණාම අපිට ඊළඟ කාණ්ඩේ ඖෂධ වලට අපිට යන්න වෙනවා. මොකද මෙට්ෆෝමින් විතරක් මදි වුණාම දියවැඩියාව පාලනය කරන්න අපිට ඊළඟ කාණ්ඩේ ඖෂධ වලට යන්න වෙනවා. ඉතින් ඔබටත් මේ හැම ඖෂධ කාණ්ඩයක් ගැන දැනගත්තාම ඔබට පුළුවන් මේ ඖෂධ කොහොමද ලබා ගන්නේ, කොහොමද ක්‍රියා කරන්නේ කියලා අවබෝධයක් ලබා ගැනීම තුළින් දියවැඩියාව පාලනය කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන් ඖෂධ කාණ්ඩ 6ක් විතර අපිට හඳුනා ගන්න පුළුවන් type 2 diabetics පාලනය සඳහා. අපි ඊළඟ කාණ්ඩය අපි හඳුනාගත්තොත් ඒකේ තියෙන ඩ්‍රග්ස් තමයි ග්ලික්ලසයිඩ්, ග්ලිමිප්‍රයිඩ් වගේ සල්ෆනයිල් යූරියා කාණ්ඩයේ ඖෂධ කාණ්ඩ. ඉතින් මේ සල්ෆනයිල් යූරියා කාණ්ඩයේ ඖෂධ වලින් සිදු කරන්නේ අග්න්‍යාශය මගින් ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. අපි දන්නවා අග්න්‍යාශයෙන් තමයි ඉන්සුලින් නිෂ්පාදනය වෙන්නේ. මේ සල්ෆනයිල් යූරියා කාණ්ඩයේ ග්ලික්ලසයිඩ්, ග්ලිමිප්‍රයිඩ් වලින් කරන්නේ අග්න්‍යාශයේ ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඉතින් ඉන්සුලින් හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ආමාශයේ තියෙන ආහාර ප්‍රමාණය ගැන සැලකීමක් නැතුව තමයි ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය ගන්න. එතකොට මේ ගැටලුව තමයි ඉන්සුලින් නිෂ්පාදනය වැඩි වුණාම අපි දන්නවා රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වෙනවා. සමහරලාට මේ රුධිරයේ සීනි ප්‍රමාණය අපේ රුධිරයට අවශ්‍ය සීනි ප්‍රමාණයත් වැඩි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. ඒක සමහරලාට මාරාන්තික තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒකින්ද මේ වගේ ඖෂධ ලබා ගැනීමෙන්දී අපි අනිවාර්යයෙන්ම මෙම ඖෂධ ආහාර ලබා ගන්නා විට ලබා ගන්න ඕන. ඒ වගේම තමයි හැම වෙලාවෙම අපි closely monitor කරන්න ඕන blood glucose level එක. ඒ වගේම glycoside gimpride වල තියෙන අතුරු ආබාධයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සමහරවිට බර වැඩි වීම, ශරීරයේ බර වැඩි වීම වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන භාවිතයේදී මේ අග්න්‍යාශය විඩාවටපත් වෙලා අපිට ඩෝස් එක වැඩි කරන්න වෙන්න පුළුවන්. සමහරවිට ඒකම ඩෝස් එකකින් ඒ අවශ්‍ය ප්‍රතිඵලය අපිට ලබා ගන්න බෑ. එතකොට අපිට සමහරවිට මේ ඖෂධයේ ඩෝස් එක මාත්‍රාව වැඩි කරන්න වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා ඊළඟට මේ ඖෂධ දෙකත් ලබා ගත්තොත් සමහර රෝගීන් ඉන්නවා මේ ඉන්සුලින් සෙන්සිටිවිටි සංවේදීතාවය සමහරලාට අඩුයි. ඒ කට්ටියට අපි එතකොට මොකද කරන්න ඕනේ? ඒ කට්ටියට තව ඊළඟ ඖෂධ කාණ්ඩ වලට ඖෂධ සඳහා යන්න වෙනවා. මොකද සංවේදීතාවය මොනවා කරත් වැඩි වෙන්නේ නැති හින්දා. ඉතින් සමහර රෝගීන් නෙමෙයි සමහර බොහොම කලාතුරකින් රෝගීන්. ඉතින් අපි දන්නවා ඊළඟ ඖෂධ කාණ්ඩය අපි හඳුනා ගන්න ප්ලයිග්ලිටසෝන් තියෙන ඖෂධ කාණ්ඩය. ඉතින් ප්ලයිග්ලිටසෝන් වලින් මොකද්ද කරන්නේ? මේ අපේ මාංශ පේශී වල තියෙන ඉන්සුලින් සංවේදීතාවය වැඩි කිරීම තමයි ප්ලයිග්ලිටසෝන් නැත්තම් වලින් කරන්නේ. ඉතින් මේකේ තියෙන එකම ගැටලුව තමයි ප්ලයිග්ලිටසෝන් වල තියෙන ප්‍රශ්නේ තමයි ඊටාත්ම භයානක අතුරු ආබාධ තියෙනවා. ඒකේ හින්දා මේ අතුරු ආබාධ හින්දා අපි ප්ලයිග්ලිටසෝන් යූස් කරන්නේ සිලෙක්ටිව් ක්‍රවුඩ් එක, සිලෙක්ටිව් පේෂන්ට්ස් ප්‍රමාණයට අපි තෝරාගත්ත
රෝගීන් ප්‍රමාණය කියලා ඉන්සුලින් සංයුක්තය ගොඩක් අඩු වෙච්චි තෝරාගත් රෝගීන්ට ඉතාමත්ම හොඳින් මොනිටර් කරන ගමන් තමයි අපි මේ ඖෂධය ලබා ගන්න. නමුත් මේකේ තියෙන වැදගත්කම තමයි ඉතාමත් හොඳින් ක්‍රියා කරන ඉෆෙක්ටිව් ඖෂධයක් තමයි කලාතුරකින් ඇත්තටම අපිට හෘදයාබාධ තියෙන රෝගීන්ට භාවිතා කරන්න බෑ. මේකේ තියෙන අනිත් ගැටලුව තමයි ශරීරයේ තියෙන ෆ්ලුයිඩ් ජල ප්‍රමාණය වැඩි කිරීම සිදු කරනවා. ඉතින් මේ ජල ප්‍රමාණය වැඩි වීමෙන්ද තමයි අත්‍තරම හෘද රෝගීන්ට භාවිතා ගන්න බැරි වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ක්ලෝස්ලි නිරීක්ෂණය කරන්න ඕන රෝගීන්ගේ කොහොමද බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක යාලා කොහොමද මේකට රියැක්ට් කරන්න කියලා අපි හැමදාම දිනපතාම නිරීක්ෂණය කරන ගමන් තමයි ප්ලයිග්‍රෙටසෝන් ලබා ගන්න. නමුත් ඊටමත් හොඳ ඖෂධයක්. ඒක අපි වෛද්‍යවරයා නිර්දේශ කරොත් ඒක බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක දීර්ඝකාලීනව භාවිතා කරපු හොඳ ඖෂධයක්. නමුත් අපි කෝෂස්ලි තමයි මෙම ඖෂධය ලබා ගන්න. ඉතින් අපි ඊට පස්සේ බලමු මේ දශකයේ හොයාගත් ඉතාමත්ම මිරකල් ඩ්‍රග්ස් තියෙනවා මේ දියවැඩියාපාලනට වෙනම මානයකට ගිය අග්න්‍යාශය අක්මාව නැතුව වෙනම ස්ථානවල ක්‍රියා කරන DPP4 ඉන්හිබිටර්ස් වගේ ඔබ දන්න සිටග්ලිප්ටින් ලිනග්ලිප්ටින් ඔබට ගොඩක් පැමිණිලි ඇති මේ වගේ ඖෂධ ඇත්තටම අලුතෙන් හොයාගෙන තියෙන්නේ ඒ වගේම ඉතාමත්ම කාර්යක්ෂම ඖෂධ විදියට දැන්ට භාවිතා වෙනවා. ඉතින් අපි දන්නවා ශරීරයේ ස්වභාවිකව නිපදවන හෝමෝනයක් තමයි ඉන්ක්‍රිටින් කියන්නේ. මේ ඉන්ක්‍රිටින් වලින් මොකද්ද කරන්නේ? ඉන්ක්‍රිටින් වලින් තමයි අග්න්‍යාශයේ ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය කරන්නේ. කෑමෙන් පස්සේ සාමාන්‍යයෙන් මේ ඉන්ක්‍රිටින් සාවය වෙනවා. මේකේ තියෙන ප්‍රශ්නම මේ ඉන්ක්‍රිටින් ඉක්මනටම බිඳ දමනවා. DPP4 කියන එන්සයිමය මගින් ඉන්ක්‍රිටින් බිඳ දැමීම කරනවා. නමුත් මේ සිටග්ලිප්ටින් ලිනග්ලිප්ටින් වගේ DPP4 එන්සයිමය ඉන්හිබිට් කරන ඖෂධ මගින් මොකද කරන්නේ? මේ බිඳ වැටීම පාලනය කරනවා, බිඳ වැටීම නවත්තනවා. ඉතින් ඒක තුලින් වැඩි කාලයක් ඉන්ක්‍රිටින් අපේ ඇඟේ තිබිලා අපේ රුධිරයේ තිබිලා ඉන්සුලින් නිෂ්පාදනය වැඩි කාලයක් සිදු වෙනවා. ඉතින් ඒකින්ද අපේ ඊටාත්ම හොඳින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න මේ ඖෂධ වැදගත් වෙනවා. ඉතින් මේකේ තියෙන තවත් වැදගත්කම තමයි දිනකට එක පෙත්තයි ලබා ගන්න ඕනේ. දිනකට එක පෙත්තක් ලබා ගැනීම ඉතින්ම කන්වීනියන්ස්. ඒ වගේම ශරීරයේ සීනි මට්ටම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම බොහෝ දුරට සිදුවන්නේ නැහැ. ඒකත් ඇත්තටම වැදගත්. ඊළඟට අපි දන්නවා ඉතාමත්ම හොඳ ඖෂධ කාණයක් අලුතෙන් හොයාගෙන තියෙනවා. ඇත්තටම මේක මිරකල් ඩ්‍රග් එකක්. ඒක ගොඩක්ම වැදගත්. දැන් ලෝකේ ඉතා විශාල වශයෙන් බහුල භාවිතන මොකද ගොඩක් මිල අධිකව තිබ්බේ මේ ඖෂධ. දැන් මිල ඩැෆග්ලිෆෝසින් නැත්නම් ක්ලැනග්ලිෆෝසින් වගේ ඖෂධ ඉතාමත්ම ඩැෆග්ලිෆෝසින් ඇත්තටම ගොඩක් හයි ප්‍රයිස් එක තිබ්බේ. නම් ඒවා අපි හඳුන්වනවා SGLT2 ඉන්හිබිටර්ස් කියලා. මොකද මේ පේටන්ට් එක එක්ස්පයර් වීමත් එක්ක දැන් ගොඩක් අඩු මුලට ඩැෆ්ග්ලිෆොසින් ගන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවා වකුගඩු වලින් සාමාන්‍යයෙන් සීනි පෙරලා ඉවත් කරනවා. නමුත් ඒ එක්කම නැවතත් ඒ සීනි අපේ රුධිරයට ප්‍රී-ඇබ්සෝබ් කිරීම සිදු කරනවා. නැවත උරා ගන්නවා. ඉතින් මේ SGLT2 ඉන්හිබිටර්ස් ඩැෆ්ග්ලිෆොසින් ක්ලැනග්ලිෆොසින් වලින් මේ ක්‍රියාවලිය බ්ලොක් කරනවා. ඒ කියන්නේ අපේ වකුගඩයෙන් ඉවත් කරපු සීනි නැවත උරා ගැනීම සිදු කරන ඒවා මුත්‍රා මගින් පිට කිරීමට සලස්වනවා. එමගින් අපේ රුධිරයේ සීනි මට්ටම සැලකිලි විදිහට අඩු කරනවා. ඉතින් මේකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ සීනි මට්ටම අපේ මුත්‍රා මාර්ගයේ වැඩි වුණාම අපේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඊස්ට් ඉන්ෆෙක්ෂන්, ඒ වගේම දිලීර ආසාදන වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හැම වෙලාවෙම මුත්‍රා කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි වැඩිපුර හැම වෙලාවෙම ජලය පානය කරලා අපි හයිඩ්‍රේට් වෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන ඩැෆග්ලිෆොසින්, කැනග්ලිෆොසින් වගේ ඖෂධ ලබා ගන්නා රෝගීන්. හැබැයි ඇත්තටම මේක ඉතාමත් හොඳ ඩ්‍රග්යක්. ඔබට වෙනත් ඖෂධ ලබා ගන්න ඕන. ඔබට වෛද්‍යවරයෙක් කතා කරලා මේ වගේ ඖෂධයකට මාරු වෙන්න පුළුවන් නම් හොඳයි. ඔබට මේකේ තියෙන අනිත් වැදගත්කම තමයි හෘද රෝගීන්ට, ඒ වගේම වකුගඩු දුර්වල රෝගීන්ට ඉතාමත්ම හොඳ ඖෂධයක්. මොකද හෘද රෝගීන් සහ වකුගඩු දුර්වල රෝගීන්ටත් මේ කැනග්ලිෆොසින්, ඩැෆග්ලිෆොසින් ඒ රෝගාබාධ වලටත් උදව් වෙන ගමම තමයි මේ වැඩියාව පාලනය කරන. ඔබට ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා නම් ඔබට වෛද්‍යවරයෙක් කතා කරලා දියවැඩියාව පාලනය සමගම හෘදාබාධ වල අවදානම අඩු වීම සඳහා මෙන්න කැනග්ලිෆොසින් නැත්නම් ඩැෆග්ලිෆොසින් වගේ ඖෂධයකට මාරු වෙන්න යෝජනාවක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු GLP-1 agonist ගණයට අයත් සෙමග්ලූටයිඩ් රයිබ්‍රසස් කියන ඖෂධය ගැන. ඉතාමත් මෑතකදී හොයාගත්ත ඖෂධයක් තමයි. ඒ වගේම ඉතාම මිලියන් අධික ඖෂධයක්. නමුත් ඉතාමත් සාර්ථක ඖෂධයක්. මෙහි තියෙන අනිත් වැදගත්කම තමයි දියවැඩියාව පාලනය කිරීමට අමතරව බර අඩු කරන්නත් අධික ස්ථූලතාවයෙන් තියෙන රෝගීන්ට ශරීරයේ බර අඩු කරන්නත් ඉතාමත්ම හොඳින් භාවිතාන ඖෂධයක් තමයි මේ රයිබ්‍රසස් කියන්නේ. ඉතින් අපි දන්නවා GLP-1 හෝමෝනය තමයි
ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය කරන්නේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වුණාම ඉන්සුලින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඉතින් මේ සෙමග්ලූටයිඩ් කියන්නේ GLP-1 හෝමෝනයට සමානව කෘත්‍රිම නිපදවූ හෝමෝනයක් සමානව නිපදවූ කෙමිකල් එක. ඉතින් මේක අපේ ඇඟට ගියාම මොකද වෙන්නේ? උත්තේජනය කරනවා ඉන්සුලින් නිෂ්පාදනයට. ඒකෙන් ග්ලූකගන් නිෂ්පාදනයත් රිලීස් කිරීම අඩු කරනවා. ඒ වගේම මේ තියෙන අනිත් වැදගත්කම තමයි අපේ ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය ප්‍රමාද කරනවා. ජීර්ණ ක්‍රියාව ප්‍රමාද කරාම අපේ ආමාශයේ වැඩි කාලයක් කෑම රැඳී පවතිනවා. එතකොට අපිට අපේ මොළයට සිග්නල් එකක් යන්නේ නැහැ ගොඩක් වෙලාවට අපිට බඩගිනින. අපිට හැම වෙලාවෙම දැනෙන්නේ අපේ බඩ පිරීලා. අපිට කෑම රුචියන එක අඩු වෙනවා. ඒ මගින් තමයි ඇත්තටම ශරීරයේ බර අඩු කිරීම සිදු කරන්නේ. ඊටාම දැන් ඇත්තටම ඉන්සුලින් මේ සෙමග්ලූටයිඩ් නැත්නම් රයිබෝසස් වගේ ඖෂධ භාවිතා වෙනවා දියවැඩියාපලන්ට වගේම අධික ස්ථූලතාවයේ තියෙන පේෂන්ට්ලට. ඔබට ඔබේ බර ගොඩක් වැඩි නම් BMI එකත් ගොඩක් හයිසා ඔබට දියවැඩියාව තියෙනවා නම් ඉතාමත්ම මිරකල් ඩ්‍රග් එකක් තමයි මේ සෙමග්ලූටයිඩ් කියන්නේ. මුලදී නම් මේක ඉන්ජෙක්ෂන් විදිහට විතරයි ආවේ. දැන් පෙති විදිහටත් දකින්න පුළුවන් එක එක විවිධ ස්ට්‍රෙන්ත්ස් වලින්. මේක ඉතින් එක ප්‍රශ්නයක් තමයි ගොඩක්ම මිලෙන් අධිකයි. නමුත් ඔබට බර අඩු කරන ගමන් සීනි පාලනයට අවශ්‍ය නම් මේ වගේ ඖෂධ වලටත් යන්න පුළුවන්. අපි ඊළඟට බලමු type 1 diabetes වල තියෙන එකම ඔප්ෂන් එක වෙන ඉන්සියුලින්. يعني අපි දන්නවා type 1 diabetes තියෙන රෝගීන්ට ඉන්සියුලින් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ ශරීරයේ. උන්ට අනිවාර්යයෙන්ම පිටතින් ඉන්සුලින් ලබා දෙන්න ඕන. ඒ වගේම type 2 diabetes තියෙන රෝගීන්ටත් කාලාන්තරයක් ඒක තිබ්බහම මොකද වෙන්නේ? උන්ටත් ඖෂධ මගින් සමහරලාට පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවටත් සමහරලාට දෙන්න වෙන්න පුළුවන් ඉන්සියුලින්. ඉතින් ඉන්සියුලින් අපිට හඳුනා ගන්න පුළුවන් short acting, long acting ඒ වගේම rapid action ඉන්සියුලින් විදියට. නමුත් මේ ඉන්සියුලින් ඇත්තටම ගොඩක් වෙලාට කම්බිනේෂන් විදියට ඉන්නේ. rapid action හරි long acting හරි long එන්නේ නැහැ. කම්බිනේෂන් විදියට ඉන්නේ. ඉතින් මේ ඇත්තටම ඉන්සුලින් වල තියෙන එකම ප්‍රශ්නය තමයි ලොකුම ප්‍රශ්නය තමයි එකපාරටම සීනි ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. මේ සීනි ප්‍රමාණය අඩු කිරීම මාරාන්තික වෙන්න පුළුවන්. ඒකින්ද අපි අනිවාර්යෙන් මොනිටර් කරනවා. අපිට දැන් තියෙනවා ප්‍රීස්ටයිල් ලිබ්‍රා සෙන්සර් 2 වගේ නැත්නම් ලිබ්‍රා සෙන්සර් 3 වගේ හැම වෙලාවෙම අපිට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක මොනිටර් කරන්න පුළුවන්. රැට්නොත් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වුණොත් ඒකෙන් එලාමයක් කරලා අපිට ටක් ගාලා ග්ලූකෝස් මොනවා හරි ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙන මේ හැම කාණ්ඩයක්ම පිළිබඳව සවිස්තරාත්මකව ඒවා වැඩ කරන්නේ කොහොමද? ඒවල කම්පවුන්ඩ් එක මොකද්ද? මෝඩ් ඔෆ් ඇක්ෂන් එක මොකද්ද කියලා ඉස්සරහට වෙනම වශයෙන් වීඩියෝ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබටත් මේ හිතෙනවා මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.